තනි වෙන්න ඕනා මගේ වචනයද පවසන්න ඕනා කොහොමද පවසන්නේ ආශා නුඹේ සුසුමක් පවා සුවඳගේනා තව ඉවසන්න නෑ හිතට සීමා සැබෑ වේදමා පතනාතරයේ සෙයා මොහොතට ආදරය කරන අම්මල දුවල තවත් ඇති කියලා මම හිතනවා. කියන්න බැරි තරම මානසික නිදහසක් තමයි මොහොත වෙරළට ගියාම හිතට වගේම මනසට දැනෙන්නේ. මම තරමටම මගේ බබත් මොහොතට ආදරය කරන එක ගැන මට හරිම සතුටුයි. ඒ එක්කම ඉර බැහැගෙන යන වෙලාවට මේ තරම් අහස කෝලම් කරන තරම් හරියට නිකන් අපේ බබා නිදිමත වුණාම කිසිම තේරුමක් නැතුව hina වෙනවා වගේ. ඔය පැත්තේ ෆොටෝ ගස්සම කළු පාටයි. මොකද ඉර තියෙන මේ පැත්තේ. ආයි. ඔය මෙහෙරිට. ඕකේ. නෑ එහෙම නෙමෙයි. ඔක වීඩියෝ ටිකක් ගන්නකො මේ පැත්තට තියලා යන්න. මම එකතු කරන්න හදන්නේ. මොකද්ද ඔය දැන් කියන්නේ මේකෙන්ද? ඔව්. මට ආසයි අත අල්ලන් නුඹේ මුවක සිපගන්න ඔබේ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙන විට නුඹට මට තුරුළුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹේ තුරුලටම වී ඉන්න Filing? අහස එක එක පාට කෝලම් වලින් පිරීලා එක එක පාට වලින් එක එක රටාම ඇවිලා කෝලම් කොටයි. ඉතින් මේ ලස්සන අහස දිහා බලාගෙන ඉර වැහැගෙන යනකොට ඒ තියෙන දර්ශනය ඒ තරම්ම ලස්සනයි වගේම මනසට දැනෙන නිදහස අපිට කියලා නිම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? රොසයයික හින අරන්න වෙත නුඹ සොයන්න ඇත නොපෙනී දුරට බැවහරින්න පායුමවන නුඹ තම පාසේ අත නැහෙට නැති වී ආවී තනිකම මකනා පහසක් නෑ මට සිපගන්න පෙම්මන්දී Pemmanti
පහළටම පාලුවන නුබතම් පහසේ අද නැහැට නැතිවියාවේ තනිකම මකනා පහසක් නෑ මට සිතගන්න පෙම්මන්දී අකුල්ට නම් මාර සනීපයි. ඒ වැලි මාර සනීපයි. සීතල වෙලා. නෑ නෑ වැඩක් වෙන්න. පිටිපට යන්න. පිටි. ඒ වගේම මම විස්තර කරනට වැඩිය අපි මේ ගිහින් තියෙන ලස්සන අලුත් ලොකේෂන් එක ඔයාලට දැනුනේ කොහොමද කොයි තරම් ලස්සනයිද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ආය නගේ. පොඩ්ඩක් ඉන්න. මෙයාට සීත මාළු කුරියෙක් වෙන්නද? යා. වැඩක් නෑ පයින්නවා දැන් පස්සේ. ඔව්. පිටිපස්ස ටවල් එක දෙන්න. හවුද? හැමදේම ටිකෙන් ටික වෙනස් වෙලා වසන්තයට අලුත් අලුත් හීනම වෙනවා මඟ බලා සිටිය දේවල් මතු වෙලා ළඟට එන්නට හිනවලට පනක් තියෙනවා
දේ